Hai යාළුවනේ කොහමද ඔයාලට? අද මම පෙන්නන්නේ ඔයාලට වඩලප්පන් කොහමද පැක් කරන්නේ කියලා. මොකද ගොඩක් අය කමෙන්ට්ස් වලින් මගේ වීඩියෝස් වලට අහලා තිබ්බා ඔයා පුළුවන් නම් අනේ අපිටත් වඩලප්පන් පැක් කරන විදිය වීඩියෝ එකකින් පෙන්නන්න කියලා. මොකද වඩලප්පන් හදාන්න ලේසි වුණාට පැක් කරන එක තමයි පොඩ්ඩක් අමාරු. ඒ මොකද සමහරක් වෙලාවට පැකින් එක හරි නැත්නම් වඩලප්පන් එක ඩැමේජ් වෙන්න ගන්නවා. මොකද හැම කුරියර් බ්‍රාන්ච් එකක්ම එක වගේ කට්ටිය සලකන්නේ නැහනේ. අපි කොච්චර කුරියර් සර්විස් වලට කිව්වා පැකින් එක පරිස්සමින් අරන් යන්න කියලා සමහරක් කට්ටිය අරන් යන්නේ නැහැ. පේනවනේ මං කජු එකේ ඉඳලා වෙනම තමයි යවන්නේ. මොකද වටලප්පමකට කජු දාපුවාම ඒ කජු එක ඒ විදිහට තිබ්බාම තමයි රස. සමහරක් වෙලාවට කජු දාලා අපි යනකොට වන්ඩේ යනවනේ. දවසක් යනවා යන්න. එහෙම වුණාම කජු පොගන්න. එතකොට වටලප්පමේ හැර තියෙන කජු ගතියේ රස නැති වෙනවා. ඒ හින්දා තමයි මම වටලප්පමට කජු විනම යවන්නේ. ඒ වගේම තමයි මේ බබල් රැපින්. සාමාන්‍යයෙන් මගෙන් ඩැමේජ් වෙන්න ගත්තා වටලප්පන්. ඒ හින්දා මේකට මම සොලියුෂන් එකක් විදියට මම බබල් රැපින් එක ඔතන්න ගත්තා. හැබැයි ඉතින් කියන සතුටේ බබල් රැපින් එකකින් වටලප්පම ඔතන්න ගත්තට පස්සේ අර ඩැමේජ් වෙන ප්‍රමාණය පොඩ්ඩක් අඩු වුණා. මොකද හැම කුරියර් සර්විස් එකක්ම එක වගේ නෑ. එයාලා අපි කොච්චර මේක කෑම සහිත පාර්සල් එක කියලා ගැහුවා සමහරක් කුරියර්ස් බොයිස්ලා කරන්නේ අර පාර්සල් උඩින් බර පාර්සලයක් තියෙනවා. එහෙම තිබ්බම ඩැමේජ් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. එහෙම වුණාම කස්ටමර් අතට පාර්සල් ගියාම එයාලට ඉතින් අපේ කස්ටමර් හිටියා හෝ නැතා අපිට අපේ කස්ටමර් වැදගත් වෙන්නේ. ඉතින් කුරියර් සර්විස් එකකට බැලලා වැඩක් නෑනේ. ඒ හින්දා මම පැකින් එක කරනකොට ගොඩක් සැලකිලිමත් වෙනවා වටලප්පම සේෆ්ටි යවන්න. මොකද අපි හදන විදිය හරි විදියට ගියොත් තමයි කස්ටමර්ට ඒක ලැබුණාම සතුටු වෙන්නේ. මේ වීඩියෝ එක මම ස්පීඩ් එකකින් දාලා තියෙන්නේ හොඳේ. මොකද ටයිමින් එක නෑ. ඒ කියන්නේ මේක ඔයාලම දකින්නෝනේ කොච්චර වෙලාවක් යනවද මේක රැප් කරන්න කියලා. ඒ වගේම තමයි සේෆ්ටි මට යවන්න ඕනේ. මොකද මං හදන වටලප්පම ඒ විදියටම කස්ටමර් අතට යනවා දකින්නයි මං කැමති. ඉතින් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සාධාරණ විදියට තමයි මම මේක පැකින් කරන්නේ. ඔයාලා හිතනවා ඇති අම්මෝ මෙච්චර විදියක් මෙච්චර පැකින්. ඔව් අපි කරන දේ හරියට කරොත් තමයි අපේ බිස්නස් එක රඳා පැවැත්නේ. මොකද මට කස්ටමර් වටිනවා. කස්ටමර් කෙනෙක් ඉන්නකොට තමයි මට මගේ බිස්නස් එක සාර්ථක කරගන්න පුළුවන්. මං නම් කැමති නෑ මගේ කස්ටමර් නැති කරගන්න. ඉතින් ඔන්න අද දවසේ පැකින් ටික කොච්චර මහන්සි වුණත් මට සතුටුයි. මොකද හෙට වෙද්දි මේ වටලප්පන් ලංකා පුරා ඉන්න මගේ ආදරණීය කස්ටමර්ස්ලා අතට යන හින්දා කුරියර් මල්ලිත් පැකින් ටික අරන් ගියා. ඔන්න එහෙනම් ඉතින් ආයෙ දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්න.